කොහොමද යාළුවනේ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද මම ඔයාලව එක්කගෙන යන්නේ ලංකාරාම බලන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ලංකා ඉතිහාසයේ සඳහා අනුස්මරණීය සංකේත අතරින් එකක් වන මේ ලංකාරාමය අටම ස්ථාන වලින් එක් ස්ථානයක්ද වෙනවා. මේ ලංකාරාමය ඉදි කරලා තියෙන්නේ වට්ටගාමිණී අබේහෙවත් වළගම්බා රජතුමා විසින් එතුමාගේ රාජ්‍ය කාලයේදී. ලංකාරාමයේ යන නම මෙම චෛත්‍යයට කවදා කෙලෙස ලැබේදැයි ඉතිහාසයේ පැහැදිලි සඳහනක් නැහැ. ඒත් ඒ නම සහ චෛත්‍යය පිළිබඳ වංශකතාවේ සඳහන් තොරතුරු සහ ජනශ්‍රුතියේ එන කතාව ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් පුවතක් අනාවරණය කරනවා. වළගම්බා රජතුමා සද්ධාතිස්ස රජතුමාගේ බාල පුතුණුවන් මෙන්ම දුටුගැමුණු රජතුමාගේ ඥාති පුත්‍රයාද වෙනවා. ඔහු රජ වී 5 වැනි මාසයේදීම රුහුණේ නකුල නම් නගරයේදී තිස්ස නම් බමුණෙකු රජුට විරුද්ධව කැරලි ගසනවා. ඒ අතරේ දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පූලහත්ති, බාහිය, පණයමාර, පිළියමාර, දාටිය, මදාවහ ඇතුළු දෙවිඩ ආක්‍රමණිකයන් 7 දෙනෙකු විසින් රජු පරදවා රාජ්‍ය අත්පත් කරගන්නවා. එම සටනින් පැරදී රජු පලා ගිය අශ්ව කරත්තයකිනුයි. ඒ කරත්තේ රජුගේ ප්‍රාණ සමබිස වූ සෝමාදේවියද වෙනවා. ඇය එවකට ගැබ්බර කාන්තාවකුයි. ළඟ ළඟම සතුරාන් රජතුමා ලුහු බැඳෙන්නට වෙනවා. බර වැඩි නිසා අශ්ව කරත්තයට වේගයෙන් ධාවනය කළ නොහැකි බව සෝමාදේවියට වැටහෙනවා. ඒ අනුව ඇය රථයෙන් බැස රජතුමාට මෙසේ පවසනවා. ස්වාමිනි, මා නිසා මේ රථය වේගයෙන් එළවිය නොහැක්කාහුය. එසේ වී නම් ඔබ මේ පරසතුරන්ට අසුණු නියතයි. මම රථයෙන් බසිමි. මා ගැන ශෝක නොකරන්න. උපන් දේශය ගැන සිතන්න. නොපමාව වහා පලා ගොස් සැඟවෙන්න. සේනා රැස්කොට යුද කර මේ පරසතුරන් පලවා හැර යලි අපේ මව්බිම එක්සේසත් කළ මැනවයි රජතුමාගෙන් ඉල්ලා සිටිනවා. වළගම්බා රජු සෝමාදේවියගේ බස අදහාගත නොහැකිව ඇය දෙස බලා සිටියදීම ඇය වහා රථයෙන් බිමට බැස ඇගේ අනින් රථය සැනකින් ඉගිලී නොපෙනී යනවා. වළගම්බා රජතුමා තමා හඹා සතුරන්ගෙන් ගැලවෙනවා. එහෙත් උපන් බිම වෙනුවෙන් අසමසම පරිත්‍යාගයක් කළ ශ්‍රේෂ්ඨ සෝමාදේවිය ආක්‍රමණිකයන්ට හසු වෙනවා. ලංකා රාජ්‍ය බේරා ගැනීම සඳහා සිය ජීවිතය කැප කළ සෝමාදේවිය එතැන් සිට ලංකාදේවිය නමින් දනන් අතර පෙකට වෙනවා. ඉන්පසු සැඟවී සේනා සංවිධානය කළ වළගම්බා රජතුමා නැවත යුද්ධ කොට සතුරන් පලවා හැර ශ්‍රී ලංකා රාජ්‍යය එක්සේසත් කරවනවා. අනතුරුව තමාත් රටත් බේරා ගැනීම සඳහා සිය ජීවිතය පූජා කළ උදාර කාන්තාවක් වූ සෝමාදේවිය නමින් ඇය රථයෙන් බිමට බට ස්ථානයේ චෛත්‍යයක් ඉදි කරනවා. ඇය දුම් මැණික ඇතුළු සර්වජ්‍ය ධාතුන් වහන්සේලා එහි නිදන් කෙරෙනවා. ඇය වෙනුවෙන් ඉදි කළ චෛත්‍යය ලංකාරාමය නම් වෙනවා. වංශකතාවල ලංකාරාම චෛත්‍යයේ නම සඳහන් වී ඇත්තේ සිලාසොම්බ කණ්ඨක චේතිය හෙවත් මණිසෝමාරාමය යන නමිනුයි. මෙහි බුදුරජාණන් වහන්සේගේ ඉන බැඳි පටිධාතුවෙන් කොටසක් සහ සෝමාදේවියගේ කනකරාභරණ තැන්පත් කර ඉදිකර තිබෙන බව සඳහන් වෙනවා. ලංකාරාම චෛත්‍යයේ මුල් ස්වරූපය ථූපාරාමයේ මෙන්ම ධාන්‍යාකාර වන්නට ඇතැයි අනුමාන කරනවා. වර්තමාන හැඩය චෛත්‍යයට ලැබී ඇත්තේ මෑත කාලීන අලුත් වැඩියා කටයුතු වල ප්‍රතිඵලයක් ලෙසයි. බුබුලාකාර ලෙස එකවර පෙනෙන නමුත් ඉතා සියුම් ලෙස එම හැඩය පරීක්ෂා කරන විට පෙනෙන්නේ ලංකාවේ වෙනත් දාගැබක දැකගත නොහැකි හැඩයක් වර්තමාන ලංකාරාම දාගැබේ ඇති බවයි. මේ සුවිශේෂී හැඩය අම්ලාකාර හෙවත් නෙල්ලි ගෙඩියක හැඩය ගන්නවා. අම්ලාකාර හැඩති චෛත්‍ය ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභයි. ප්‍රමාණයෙන් ථූපාරාමයට වඩා මදක් කුඩා වූ ලංකාරාම චෛත්‍යය ගොඩනංවා ඇත්තේද වෘත්තාකාර ශෛලමය වේදිකාවක් මතයි. එහි තට්ටු දෙකක් වන අතර ඇතුළු තට්ටුව බාහිරයකට වඩා අඟල් කිහිපයක් උස් වෙනවා. මේ වේදිකාවේ විෂ්කම්භය අඩි 132යි අඟල් 2කුයි. උස අඩි 10කුයි. වේදිකාව සහිත සලපතන මළුවට ගොඩවීම සඳහා සතර දිගින් සෝපාන පන්ති 4කුයි. අඩි 44යි අඟල් 2ක විෂ්කම්භයකින් යුතු පදනමක් මත චෛත්‍ය ගොඩනංවලා තිබෙන බව මහාචාර්ය සෙන්රත් පරණවිතානයෝ පෙන්වා දෙනවා. ධාතු ගර්භයේ විෂ්කම්භය අඩි 38කුයි. වර්තමාන චෛත්‍යයේ උස අඩි 50කට සමීප වෙනවා. ඒ අනුව අටම ස්ථානයට අයත් කුඩාම දාගැබ ලෙස ලංකාරාම චෛත්‍යය සැලකිය හැකියි. සලපතන මළුවේ සතර දිගින් එහි එක් රැස්වන ජලය පිටවීමට ගල් පේලි හෙවත් ජල නිග්ගමානාලි සකසා තිබෙනවා.
ඒවා ඉතා අලංකාර මකර මුඛ වලින් සරසා තියෙනවා. ථූපාරාම චෛත්‍යය මෙන්ම ලංකාරාම චෛත්‍යයේද වහල් කඩක් නැහැ. මෙම චෛත්‍යයද ථූපාරාමයේ මෙන් චේතියගරයකින් ආරක්ෂා වී තිබෙනවා. එයද ලංකාවේ මුල් කාලයට අයත් පැරණිම වටදාගයක් ලෙස සැලකෙනවා. වටදාගය සඳහා කුළුණු වට 3ක් භාවිත කර තියෙන ආකාරය දැක ගන්නට පුළුවන්. ඇතුළු වටයේ කුළුණු සලපතන මළුවේ දාගැබට සමීප උස් වේදිකා කොටස මත තනා තිබෙනවා. එහි අඩි 16යි අඟල් 8ක් වන කුළුණු 20කුයි. දෙවැනි වටයේ අඩි 16යි අඟල් 11ක් වන කුළුණු 28කුයි. තෙවැනි වටයේ අඩි 12යි අඟල් 5ක් වන කුළුණු 40කුයි. අෂ්ටචාකාර වූ මෙම කුළුණු වල හිස් ථූපාරාම වටදාගෙයි මෙන්ම අතිශය රමණීය කැටයම් වලින් පූර්ණ වෙනවා. එකම ගලකින් කුළුණු සහ කුළුණු හිස නිමවා තිබීම ඉතා දුර්ලභ වූවකුයි. ඒ මත වටදාගෙයි වහල ඉදිකර තිබෙන්නට ඇති. මෙම චේතියගරය කනිෂ්ඨතිස්ස රජතුමා විසින් කරවුවක් වෙනවා. ඔහු ලංකාරාමයට පිරිවෙනක් හෙවත් භික්ෂු ආරාමයක්ද සාදවා දී තිබෙනවා. අනතුරුව ගෝඨාභය රජු මෙම චේතියගරය නැවත ප්‍රතිසංස්කරණය කරනවා. දකුණු දිග පියගැට පෙළෙන් සලපතන මළුවට නැගී චෛත්‍ය දෙසට පියවර කිහිපයක් තැබූ විට එහි වම්පස අතිශය රමණීය වූ සිංහ කැටයමක් දැක්ගත හැකියි. හෙළ කලාකරුවාගේ ප්‍රතිභා මහිමය මොනවට කියාපාන මේ දුර්ලභ කැටයමෙහි සිංහයා දකුණු අත ඔසවාගෙන දකුණු පස දෙස බලා සිටිනවා. වලාදිය ඉහළට නැගී කැරකී තිබෙනවා. ගර්ජනා කරන ස්වරූපයෙන් මුව මදක් අයාගෙන සිටින අතර පැහැදිලිව විවර වී ඇති නේත්‍ර යුග්මය හා මනාව වැටි පහළට කඩා හැරෙන කේසර මහත් වූ ප්‍රෞಢ ස්වභාවයකින් යුක්ත වෙනවා. මෙම විශිෂ්ට සිංහල කැටයම පසුගිය කාලයේ නිකුත් කළ ශ්‍රී ලංකා මුදල් නෝට්ටුවක පවා මුද්‍රණය කරනවා. ලංකාරාම චෛත්‍යයේ සීමා ප්‍රකාරය ඉතා මෑතකදී කළ කැණීම් වලින් පාදා තහවුරු කර තිබෙන අතරම චෛත්‍යයේ බටහිර දිගින් ඒ සමීපයේ ඉතා අගනා බෝධිගරයක නඩපුම් මතුවී තිබෙනවා. චතුරස්‍රාකාර හැඩයක් ගන්නා ලංකාවේ බොහෝ බෝධිගර අතර ලංකාරාමයේ මෙම බෝධිගරය වෘත්තාකාර වූ ඉතා දුර්ලභ එකකුයි. එහි මැද බෝධීන් වහන්සේ රෝපණය කර තිබූ ගඩොලින් බැදි වල ඉතා පැහැදිලිව තවමත් ආරක්ෂා වී තිබෙන ආකාරය දැක ගන්නට පුළුවන්. ඉතා මෑතක් වන තුරුම පසෙන් යට වී තිබූ එම බෝධිගරය මතින් බිතාන්‍යයන් දැමූ තාරපාර වැටී තිබෙනවා. මෙම පුරාවිද්‍යාත්මක කැණීම්වලදී ලංකාරාම දාගැබට අයත් ආරාමවල නටබුන් ඉතා පැහැදිලිව හඳුනාගත හැකි ලෙස මතුවී තිබෙන ආකාරය දැක ගන්නට පුළුවන්. ඒ අතර භික්ෂූන් වහන්සේලා වැඩ සිටි කුටි පමණක් නොව උන්වහන්සේලා භාවිත කර කැසිගිලි සහිත නාන කුටිද හමු වෙනවා. ලංකාරාම චෛත්‍යයේ ඊට සමීපව ඇති අබේගිරි ආරාම සංකීර්ණයේම කොටසක් ලෙස පසු කලෙක ඉතා විශිෂ්ට දියුණුවකට පත්ව තිබෙන ඇති බව විද්වතුන් පෙන්වා දෙනවා. එහෙත් බෝධිගරය, පිළිමගය, පොහොයගය හා පෙකාර බැමි ආදීන් සමන්විත නිසා අබේගිරිය ආශිතව වෙනම විහාරයක් ලෙස මෙය ක්‍රියාත්මකව තිබෙන්නට ඇතියයි අනුමාන කිරීමක්ද සිදු කර තිබෙනවා. මේ ආරාමය අබේගිරි විහාරයේ භික්ෂුණීන් වහන්සේලා වැඩ සිටි මෙහෙණවරක් බවද ඇතමුගේ විශ්වාසයක් පවතිනවා. දාගැබට එක් පසකින් අලංකාර බුදුගයක් දැකගත හැකි අතරම එහි කතරගම දේවාලයක් හා විෂ්ණු දේවාලයක් අපට දැක් ගන්න පුළුවන් වෙනවා. එක පැත්තක ඉඳලා මෙන්න මේ පුංචි යාළුවෝ ටිකත් හම්බුණා. බලන්නකෝ යාළුවගේ ලස්සන. ඉතින් ඔයාලත් මම මේ කියපු විස්තර දැනන් හිටියද නැද්ද? අලුත් දෙයක් ඉගෙන ගත්තද කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න මතක් කරලා. ඉතින් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමට ඉන්න.